මම ඩයට් හලෝ. ඔව් නේ අලියෙක් විතර අනේ බරු පුතා ඉන්නේ. බරු කිව්වට අම්මා බරු කියන්නේ ඇයි නෑන්දර උයන්නවත් උදව් කරන්නේ නැද්ද? මේ කරන්නේ තාපු පිටානවත් උගන්නේ. අනේ මම පිටානේ හොදනවා බෑන. අනේ මේ පාරිද මම මැනිකක් දැක්කනේ අම්මා ඔක්කොම දන්නවා මං ගැන විස්තර ඈ මම විතරද දන්නේ නැත්තේ ඒකනේ ඔයා ඕනේ අපේ අම්මා කිටි හමුනා කියලා උඩ පයින්නවා එහෙමද thank you කිව්වා කියන්නේ අම්මා හොඳයි ඔයා නරකයි එහෙම නැහැ මොනේ නෑන්ද දැන් මෙයා මේ ෆෝන් කරනවා වැඩි නේ මේක පොලේ පාඩම් කරන්නේ නැහැ නේ අනේ අවසරේ නැතුව එන්න දැන් මම පැත්තක ඉන්නවා බලාගෙන. ඉතින් කාරයි මොකද දෙන්න? මම ඩයට් හලෝ. ඔව් නේ අලියෙක් විතර අනේ බරු පුතා ඉන්නේ. බරු කිව්වට අම්මා බරු කියන්නේ හරි ඩයට් කියන්නේ ඉතින් බත් කරනවා අනිත් ඒවා යකෝ එහෙනම් මොන ඩයට් එකක්ද ඒකට කියන්නේ ඩයට්ලු බත් ඉන්නේ ඒකට කැතයි සූනට කැතයි අය ඒක දාන්නේ මගේ මූණ ඇත්ත මූණ කැතයි කියලා කිව්වා කෙනෙක් ඒක නිසා මම මේක දාගත්තා මේක නේද එල්ලක බය කරනවා දාලා කොරේ පිටර බය වෙනවා ලංච් ආය අඩේ නැන්ද මගේ ඔක්කොම වීඩියෝ බලනවා වගේනේ හරි කොල්ලෙක්ව බයික් කරේ ලැබුණා නෑ කියලා ඔයාගේ ලොකු ෆෑන් කෙනෙක් thank you කිව්වා කියන්නේ ආදරෙයි ඈ ආතක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා thank you මට මගේ මේ තනිකර ජීවිතේ මිදෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න ඇන්දි අයියෝ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියලා ආයෙ වීඩියෝ එක කියන්නේ තියලා ආවෝ ඔක්කොම බලලානේ ඒ නිකන් ඒ බොරු මරිසියක් දැන් මේ පොඩි ආතල්ලයක් දුන්නේ අනිවාර්යෙන් නම තනිකර අස්සර උන්ට ගෙල්ලෙක් කම්මැලි කියලා ප්‍රාර්ථනා කරනවා thank you බොම් එයාලා මොකෝ කරන්නේ ඇවිදින්න ගියේ නැද්ද පොයට කොහෙවත් මේ මට කියන කිටි හම්බෙලු මේ ටීවී යන්නලු අරක යන්නලු මේක යන්නලු කතා දගලනවා පොඩක් සිංගල් කෙනෙක් වෙන්න තමයි බලාපොරොත්තු කියන්න පුළුවන් එහෙනම් සින්දුවක් කියන්න පුළුවන් කියන්න පුළුවන් මම අහන් ඉන්නම් කියන්න සින්දුව මේ මම මියුට් එකක් දා ගන්නවා එහෙනම් ඇයි නෑන්දර උයන්නවත් උදව් කරන්නේ නැද්ද? මේ කරන්නේ තාපු පිටානවත් උගන්නේ. අනේ මම පිටානේ හොදනවා බෑන. මම කියන්නේ ඒකයි. මම හැමදාම කියනවා බොර කෙනෙක් හොයාගන්න කලින් තමන්ගේ වැඩ ටික කරන්න ඉගෙන ගන්න කියලා. නැත්නම් ඒකොල්ලෝ අනේ අම්මට ඉතින් කඩ කෑවා ඇත්ත කියනවනේ නේද? කනවා. ඉතින් ඇත්තනේ කියන්නේ. අනේ මං එහෙම නෑනේ මම වැඩ කරනවා. ඔයාගේ බොයිස් හම්බුනා මහා උයන්න පුළුවන්ද කියලා ඒගොල්ලන්ගේ. ඒ උයන්න පුළුවන් එක්කෙනෙක් පුළුවන් කියලා කිව්වොත් එයාව සෙට් කරගන්න වෙන්නේ නැති. එතකොට එයාට උයන්න ඕනේ නැහැ මෙයාට. මගේ උගල උත්තර දීන්නේ සෙමකට. කමන්නේ කියන්න.
සුපර්ස්ටාර් දා හරි කියන්න. We don't talk anymore. We don't talk anymore. Ooh, we don't talk anymore like we used to do. We don't love anymore. What was all of it for? Ooh, we don't talk anymore like we used to do. I just hope you're lying next to somebody who knows how to love you like me. There must be a good reason that you go. And every now and then I think you might want me to come show up at your door, but I'm just too afraid that I'll be wrong. Don't wanna know kind of dress you're wearing tonight, if it's holding you so tight the way I did before. I overdosed, should've known your love was a game. Now I can't get you out of my brain. Oh, it's such a shame that we don't talk anymore. We don't talk anymore. Ooh, we don't talk anymore like we used to do. පොඩ්ඩක් පිටින් අවුට් ගියා සෙම හින්න සමාවෙන්න අම්මට. අනේ මරු මට හිතා ගන්නවත් බෑ. තියෙන්නේ අර ඔයාට තියෙන අර හැමෝටම වෙන්නේ නැති අර වෙනස්ම මේක කියන්න තේරෙන්නේ නැහැ මට වෙනස්ම වොයිස් එකක් තියෙන්නේ. පට්ට නෑන්ද දුවට ලස්සනට සිං කරන්න පුළුවන් නේ. උයන්න බැරි වුණාට. උගන්වනවා. උගන්වනවා. ඒ කියන්නේ නෑන්දට සින්දු කියන්න පුළුවන්ද? නෑ මේ එයා මියුසික් ඉගෙනගෙන නෙමෙයි මම තාම මියුසික් ඉගෙන ගත්තේ නැහැ. මම දැන් තමයි ඉගෙන ගන්න පටන් මම නිකන් ඔය කියන්නේ. අපේ අම්මලා තාත්තලා අපිට හැමෝම කරන්නේ අර පොතපතටම යවන එකනේ. ඊට එහා අපිට දෙයක් කරන්න ඕනේ. අර හැමෝම කැමති පාත්තකේ මට යන්න දෙනවා. ඒ අම්මගේ අපිට කැමති පාත්තකේ අපිට යන්න දෙන්න ඕනේ. අර හැමෝම කරන්න බලන්නේ හැමෝම ටීචර්ස්ලා, ගුරුවරු, වෛද්‍යවරු, ඉංජිනේර්ස්ලා ඒ වගේ කරන්න. අපි දැනගන්න අපේ දක්ෂතාවය. ඔයාට ලොකු ගමනක් තියෙනවා ඈ? නෑ. මම එන්ටර්ටේනර් කෙනෙක් වෙනවට කැමතියි. අර මම මේක දානවා අවුලක් නෑනේ. අවුලක් නෑ. හරි නම් දෙන්නට බුස්සරණයි. නැන්ද එයා බලන්න අසනීපයක් වෙන්න නැතුව හැමදාම දීර්ඝායු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඔයාත් ආයෙ ගමන යන්න බුස්සරණයි. thank you කතා කළාට. bye. හරි.